හයි කොහමද ඔයාලට good morning ඔයාලට මේ වීඩියෝ එක බලනකොට good morning ද දන්නේ නැහැ මොකද මම අද day study ලෝකයක් තමයි කරන්න යන්නේ ඉතින් දැන් වෙලා උදේ 7:00 විතර ඇති දැන් බලමු මම කොහමද day study ලෝකයේ plan එක හදාගෙන තියෙන්නේ කියලා මුලින්ම මම හැමදාම උදේට දෙහි වීදුරුවක් බොනවා මොකද හිස් බඩ දෙහි වීදුරුව බිව්වම ඇඟට මාරම හොඳයි ඉතින් මම දැන් දෙහි වීදුරුව බොන ගමන් තමයි ඉන්නේ ඊට පස්සේ මං කාමරේ ඔක්කොම අස් කරලා ඇඟ හොද ගන්න ගියා මොකද වැඩ කරන්න කලින් ෆ්‍රෙෂ් වුණාම ඔයාට වැඩ කරන්න අමුතුම එනර්ජි එකක් එන හින්දා ඊට පස්සේ මං හැමදාම උදේට පහන තියනවා ඔයාලට කියන්නේ ඒක නම් හොඳ දෙයක් පහන තියන්න ඒක මාරම හොඳයි දැන් වෙලාව උදේ 10යි මං දැන් උදේ 10 ඉඳන් පැය දෙකක් ඒ කියන්නේ දවල් 12 වෙනකම් එක දිගට වැඩ කරනවා නැගිටින්නේ නැතුව මුලින්ම මම කරන්නේ ළඟින් ඔරලෝසුවක් තියාගන්නවා මොකද මම ටයිම් එකට තමයි වැඩ කරන්නේ දැන් සාමාන්‍යයෙන් මම to do list එකක් හදාගන්නවා ඒකේ තියෙන වැඩ ටික දැන් මම එක විෂයකට පැය භාගයක් නෙන්දෙන්නේ පැය භාගයයි එතන නවත්තපු තැන නවත්තනවා මම ඊළඟ විෂයට යනවා මොකද මම ටයිම් එකකට වැඩ කරනවා නම් ඒ ටයිම් එකටම වැඩ කරන්න ඕනි දැන් වෙලාව උදේ 10යි දැන් මම පටන් ගන්නවා අපි බලමු මම කොහොමද ඉස්සරහට වැටි කරගෙන යන්නේ කියලා මම මෙන්න මේ වගේ පරණ කොලයක් පාවිච්චි කරන්නදී පරණ කොලයක් අරගෙන ඒකේ මගේ පැය දෙකට හරියන්න to do list එකට මම කරන විෂයන් එක්කම ටයිම් එකත් එක්කම ලියා ගන්නවා. මේ විදිහට ලියාගෙන to do list එක හදාගත්තට පස්සේ ඔයා to do list එකේ ලියලා තියෙන දේවල් කම්ප්ලීට් කරන හැම වෙලාවෙම ඒක කපලා දාන්න. එතකොට ඔයාට අන්තිමේදී බලා ගන්න පුළුවන් ඔයාගේ ඉවර කරපු වැඩ ප්‍රමාණය සහ කොච්චර ඉවර කරලා තියෙනවද කියලා. එතකොට ඔයාට වැඩ කරගෙන යන හරියම ලේසි. ඒකෙන්ද ඒ විදියට කපලා අයින් කරලා දාන්න. අනිත් එක තමයි එහෙම to do list එකක් හදාගත්තාම ඔයාගේ වැඩ මගේ ඇරෙන්නේ නැහැ. ඔයාට ගානට වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. හරි මම ලියාගෙන ඉවරයි මට තියෙන වැඩ ටික. මගේ පැය දෙකට මම කරන්න හිතන් ඉන්නේ පළවෙනි පැය භාගෙ මට ක්ලාස් එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක කොහොම හරි ඉවර කරනවා. ඊළඟට මොකද ක්ලාස් එක තියෙන්නේ පැය භාගයයි. මම ඒකට හරියන තමයි වෙලාව තිබ්බේ. ඊළඟ පැය භාගේ ඒ ක්ලාස් එකේ වීඩියෝ එක ඉවරුනහම ඒකේ ඇක්ටිවිටිස් දෙනවා ඒ ටික කරනවා ඊළඟ පැය භාගේ මට රීඩින්ග් බුක් එකේ තියෙන වැඩ ටිකක් ඒක පාඩම් කරන්න තියෙනවා ඊළඟ පැය භාගේ නෝට් එක පාඩම් කරලා ඉවරුනහම ඒකේ ලෙක්ෂන් වගේක් තියෙනවා මේ ආන්සර් ලියන්න ඒ ටික කරනවා හරි අපි බලමු මම කොහොමද පැය දෙක ඇතුළත මේ සේරම මම දැන් ඔයාලට කියලා දෙන්නම් ස්ටඩි කරන්න ටයිම් එකක් හදාගන්න කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් මට නම් උදේම හැරෙන්න පුළුවන්. හැබැයි රෑ වෙනකන් ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් කලින් නිදා ගන්නවා. උදේම හැරිලා මට තියෙන වැඩ ටික මම මුලින්ම ලිස්ට් එකක් හදාගෙන බ්‍රේක් එකකුත් තියලා තමයි හදාගන්නේ. ඒ කියන්නේ ටයිම් වලට අතරමැදි විනාඩි 15ක වගේ පුංචි බ්‍රේක් එකක් තියාගන්නවා. එතකොට වැඩ කරන්න හරිම ලේසි. ඉතින් මම උදේම නැගිටලා මුලින්ම මම වුෂ් එකක් එහෙම දාගෙන තමයි වැඩ පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට ඔයාලත් උදේ පාන්දර වැඩ කරන්න බලන්න. මොකද සද්ද බද්දත් අඩුයි. අනික මනසට යන්න තියෙන සම්භාවිතය ගොඩක් වැඩි. මොකද ඒ වෙලාවට අපේ ඔළුවේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඊයේ රෑ වෙච්ච දේවල් වලත් ඔළුව වැඩ කරන්නේ නැහැ. මොකද උදේට ඔළුව හරිම නිදහස්. ඒක හින්දා උදේට වැඩ කරන්න ඒක ගොඩක්ම වටිනවා ඔළුවට නිදහසක් තියෙන හින්දා. අනික දවල් වෙලාවට පාඩම් කරන වැඩ තියාගන්න එපා. මොකද දවල් යාලට ශබ්ද ഘോഷා වැඩි. එතකොට පාඩම් කරන්න අමාරුයි. ඒ වෙලාවට ගණන් හදන හෝම්වර්ක් තියෙන ඒ වගේ ඒවා උපරිමයෙන්ම කරන්න. රෑට පාඩම් කරන කෙනෙක් නම් උදේට නැගිටින්න බැරි නම් රෑ 10-12 අතර වගේ පාඩම් කරන්න ගොඩක් හොඳයි. මොකද සද්ද බද්ද නැහැ. ඒත් උදේට පාඩම් කරන කෙනෙක් නම් උදේ 3ට 3 ඉඳන් 5 වෙනකම් පැය දෙකක් පාඩම් කරන්නකො. ගොඩක් වෙලාවට ඒ විදියට පාඩම් කරාම ඔයාලගේ මොළයට යන තියෙන සම්භාවිතය වැඩි. ඊළඟට ඔයා ස්ටඩි කරන්න ගත්තට පස්සේ ස්ටඩි කරන තැනින් නැගිට යන්න එපා. අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න කලින් වතුර බෝතලයක් ළඟ තියාගන්න ඕනි. ඒ වගේම බඩගිනි හැදෙනවා නම් පොඩි බිස්කට් එකක් සෝටිස් එකක් ළඟින් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. අනික පාඩම් කරන්න ගත්තට පස්සේ ෆෝන් එක යූස් කරන්න එපා. ෆෝන් එක සයිලන්ට් දාලා ඔයාගේ පාඩමට ඔයා අවධානය දෙන්න. තව දෙයක් තමයි ඔයා පාඩම් කරන්න ගත්තට පස්සේ සින්දු දාගෙන පාඩම් කරන්න එපා. මම නම් කියන්නේ ඒක සැටිස් නැහැ. මොකද එතකොට පාඩමට වඩා අපිට සින්දුවට තමයි අවධානය යන්නේ. ඔයා ඒක නිසා පාඩම් කරද්දී පාඩමට විතරක්ම අවධානය දෙන්න.
හරියටම දැන් වෙලාව 10:35යි. මට විනාඩි 5ක් වැඩිපුර ගියා. එන ටයිම් එකටම ඉවර කරන්න අනිවාර්යෙන් මම ඒ විනාඩි 5 තියාගත්ත ක්ලාස් එක. ඉතින් අන්තිම ටික අපරාධෙන් හින්දා මම විනාඩි 5ක් ඉඳලම ක්ලාස් එක ඉවරනකන් ඉඳලම ආවා. දැන් මට තියෙන්නේ ක්ලාස් එකේ දුන්න නෝට් එක බලා ගන්න. අනිවාර්යෙන්ම ඔයා ෆිසිකල් ක්ලාස් යන කෙනෙක් නම් ගෙදර ආවිල්ලා වොෂ් එකක් දාගෙන ෆ්‍රෙෂ් වෙලා රැට නිදා ගන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ නෝට් එක පාඩම් කරගන්න. කියන්නේ පාඩම් කරන්න ඕනේ නෑ ආයේ කියන්නේ උගන්වපු එක මතක් කරගන්න තමයි ඔයාට තියෙන්නේ. එතකොට ඔයාට පාඩම හොඳින් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ආයි දවසක බලද්දී නෝට් එක අපිට පොඩ්ඩක් හරි ඔළුවේ තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන්ම ක්ලාස් ගිහින් ඇවිල්ලා හවසට ඔයාට සර් දුන්න නෝට් එක බලා ගන්න අමතක කරන්න එපා. දැන් මං හදන්නේ මට ක්ලාස් එකේ තිබ්බ නෝට් එක නිතරම ෂෝට් නෝට් හදාගන්න. මොකද විභාගයක් අත ළඟ එද්දී අපිට කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ෂෝට් නෝට් එක පාවිච්චි කරලා විභාගෙට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. දැන් වෙලාව හරියටම 11යි. මෙන්න මම කිව්ව විදියටම 11 වෙද්දි මම ක්ලාස් එකේ නෝට් එක බලලා ඉවර කරගත්තා. දැන් මට තියෙන්නේ කලින් ක්ලාස් එක නෝට් එකක් බලා ගන්න. ඒක මට පාඩම් කරන්න තමයි තියෙන්නේ. මම 11 මාරණකම් පාඩම් කරනවා. හැබැයි මට 11 මාරණකම් පාඩම් කරගන්න පුළුවන් තරමට විතරයි මම පාඩම් කරන්නේ. ඊට එහා පාඩම් කරන්න යන්නේ නැහැ. දැන් යම මාත් එක්ක 11 මාරණකම්. ඔයා A level කරන කෙනෙක් නම් නැත්නම් O level කරන කෙනෙක් නම් ඔයා මුලින්ම පිළිවෙලට ඉන දැනගන්න. ඒ කියන්නේ ඔයාගේ මේසි උනත් පිළිවෙලට තියාගන්න. ඔයාගේ අවශ්‍ය පොත් ටික විතරක් මේ සුට්ට ගන්න. අනවශ්‍ය පොත් ටික ඔයා වෙනම රාක් එක දාලා තියාගන්න. ඔයාට අවශ්‍ය වෙලාවට ඒ පාඩමට අදාළ පොත් ටික විතරක් මේ සුට්ට තියාගන්න. මොකද එතකොට අපිට පාඩම් කරන්නේ හොඳට මතක හිටිනවා. මොකද පොත් මේසෙත් පිළිවෙලයි ඔයත් පිළිවෙලයි. එතකොට වැඩ කරන්න හරිම ලේසි. තව දෙයක් තමයි ඔයා පාඩම් කරන්න ගත්තට පස්සේ ඔයාට මහන්සි වගේ නම් ටිකක් වෙලා යද්දි අපහසුයි වගේ නම් බෙල්ල රිදෙනවා නම් ඔයා විනාඩි 5ක වගේ පුංචි බ්‍රේක් එකක් ගන්න. එතකොට ඔයාට තියෙන හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ ටයිම් එකේ එක්ක ඔයාගේ අඳුන් දිනන නම් ඒවනවන්න නැත්තම් පුංචි වැඩක් කරන්න ගොඩ වෙලාවක් නෙවෙයි පුංචි වැඩකට අවධානය දෙන්න. එතකොට ඔයාට අර මහන්සි ගතිය ගිහිල්ලා ආයි විනාඩි 5කින් විතර වැඩ කරන්න ගත්තම අමුතු ප්‍රෙෂර් එකක් තියෙනවා. මම වගේ නම් සාමාන්‍යයෙන් මේ වගේ මල් පැලයක් මොකක් හරි මේව කරනවා. එතකොට මට ඒ ගතිය ගිහිල්ලා මට ආයෙ මුලින්ම ෆ්‍රෙෂ් ගතියෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. අනික ඔයා හැමතිස්සෙම පාඩම් කරන හැම වෙලාවකම වතුර බොන්න මතක තියාගන්න. වතුර අපේ ඇඟට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම හැම වැඩක් කරන වෙලාවෙම වතුර බොන්න. දැන් වෙලාව හරියටම 11:00යි. මට ඔක්කොම පාඩම් කරගන්න බැරි වුණා කලින් නෝට් එකේ. කමක් නැහැ. පාඩම් කරලා ඉවර කරපු තැනින් මම නවාගත්තා ආයෙ දවසක පාඩම් කරන්න. දැන් මං හදන්නේ ක්ලාස් එකේ තියෙන ඇක්ටිවිටීස් වගේක් තියෙනවා. ඒ ටික ඉවර කරන්න. හරියටම මට 11:00 ඉඳන් 12 වෙනකම් පැය භාගයක් තියෙනවා. ඊට පස්සේ අද දවසට මගේ මේ සබ්ජෙක්ට් එකේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ මං 12න් පස්සේ පොඩක් රෙස්ට් කරනවා. මොකද මම පැය දෙකක් එක දිගට වැඩ කරපු හින්දා. දැන් යමු මගේ දැන් මම ඔයාලට කියන්න යන්නේ එක්සෑම් එකක් ළඟ එද්දී ඔයා කොහොමද වැඩ කරන්න ඕනි කියලා. දැන් එක්සෑම් එකට සතියක් තියලා නම් ඔයා සාමාන්‍යයෙන් සතියකට කලින් විතර ඔයාගේ නෝට්ස් ඒ කියන්නේ ෂෝට් නෝට් තියෙන ඒව පාඩම් කරන්න ගන්න. මොකද ඒව ඔයාට හරිම ලේසි පාඩම් කරගන්න. මොකද ඔය විශේෂ දේවල් ටික තියෙනවා. ඔයාට මතක තියාගන්නත් ලේසි. මොකද ඔයා කලින් ඉඳන් ෂෝට් නෝට් එක ඔයා අතින්ම ලියා ගන්න. එතකොට ඔයාට මතක ශක්තිය වැඩි. ඒ ඔයාම ලියාගත්ත ෂෝට් නෝට් එකේ හින්දා. අනික දැන් එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරන්න ටිප් එක හරියන්නේ නැහැ. එදාට කරන්න ඕනි පොඩ්ඩක් කලින් නිදා ගන්න. මොකද මහන්සි වෙන්න එපා. එහෙම නැත්නම් එක්සෑම් එක දවසට ඔයාලට නිදිමත හැදෙනවා. අනිවාර්යෙන් එක්සෑම් එකට අරන් යන පෑන් පෙන්සල් හැමදේම කලින් පාවිච්චි කරපු ඒවා අරන් යන්න. ඒ කියන්නේ භාගයක් ලියලා වගේ. මොකද සමහර වෙලාවට පෑන් ලියෙන්නේ නැතු වෙනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් වෙනවා. ඔයා එක්සෑම් එක හෙට නම් අද ගොඩක් බය වෙන්න යන්න එපා. මොකද එක්සෑම් කියන්නේ හරිම ලේසි. ඔයාලා අර ඕන්ට වඩා බය වෙන්න ගියාම ඔයාට මතක හිටින්න ටිකක් නැති වෙලා යනවා. අනික එදා දවසට කලින් දවස් විභාගෙට කලින් දවසේ රෑ ඔක්කොම බදා ගන්න එපා පාඩම් කරන්න මේ ටික ඔක්කොම පාඩම් කරනවා එහෙම කියලා. ඔයා කොටසක් තියාගන්න අනිවාර්යෙන්ම එනවා කියලා තියෙන්නේ. ඒ ටික විතරක් එදා රෑට පාඩම් කරන්න. ඔයාට ඔයාගේ පේපරේ අතට ලැබුණට පස්සේ ඔයා කලබල වෙලා ඉරි ගහන්න
උත්තර ලියන්න යන්න එපා. ඔයා මුලින්ම පේපරේ ඔක්කොම හරවලා බලන්න. ඊට පස්සේ පේපරේ තියෙන සැලකිලිමත් විය යුතු කරුණු කියවන්න. ඊට පස්සේ නම ලියලා මුලින්ම ඔයාගේ පේපරේ තියෙන ප්‍රශ්න කියවලා බලන්න. ඊට පස්සේ ඉරි ගහන ටික මුලින්ම ඔයා කරනවා නම් ඒ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරලා දෙවෙනි ප්‍රශ්නට ගියාට පස්සේ ඔයාට තියෙනවනේ තෝරගෙන ලියන්න. එහෙම කියලා. එතකොට ඔයාට ඒ තියෙන ප්‍රශ්න 7 නම් ඒ කොටස් ප්‍රශ්න 7ක් තියෙනවනේ 1 2 3 එහෙම කියලා. ඒකෙත් අනු කොටස් තියෙනවනේ. ඒ හැම එකම කියවන්න. ඊට පස්සේ ඔයා මට මේක පුළුවන් මට මේක බෑ එහෙම හරි වැරදි දාගන්න. ඔයාට ගොඩක් හරි දාලා තින්නේ. ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න. ඒකේ ඔක්කොම ටික ඔයාට පුළුවන් නම් අනු කොටස් එකම ඒක කරන්න. ඊට පස්සේ දෙවෙනියට ඒකේ වැරදි දෙකයි දාලා තියෙන අනිත් ඔක්කොම පුළුවන්. අන්න ඒකත් කරන්න. ඒ වගේ ඔයාට බැරිම කියලා වැරදි ගොඩක් දාලා තියෙන්නේ. ඒක කරන්න යන්න එපා. ඒ ප්‍රශ්නේ අතාරින්න. මම මේ කියලා දුන්න විදිහට ඔයාලත් මේ ටිප්ස් කරොත් ඔයාලා ඉන්න තැනට වඩා එක ලකුණකින් හරි උඩට යන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් මේ ටිප්ස් අනුගමනය කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ඉහළට යන්න පුළුවන්. හරියටම දැන් වෙලාව 12යි. මේ හරියටම 12යි. අද දවසට මගේ වැඩ ටික ඉවරයි. ඒ කියන්නේ මගේ මේ සබ්ජෙක්ට් එකේ වැඩ ටික ඉවරයි. මේ තියෙන්නේ මම අන්තිමට කරපු මගේ හෝම්වර්ක් ටික. හරියටම මම ටයිම් එකටම කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ. හරියට ටයිම් එකට වැඩ කරන්න ඉගෙන ගන්න. එතකොට ඔයාලට එක්සෑම් එකටත් හරිම ලේසි. මොකද අපි එක්සෑම් එකකට ගිහිල්ලා ටයිම් එකක් තියාගෙන මේකට මෙච්චර වෙලාවක් දෙනවා කියලා හිතාගෙන වැඩ කරාම දැන් ඉඳන්ම අපිට ඒක එක්සෑම් එකේදී අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඒකට අපි හුරු වෙනවා. ඉතින් හැම තිස්සෙම ටයිම් එකකට වැඩ කරන්න. ඒ වගේම වැඩ කරන හැම වෙලාවෙම වතුර බොන්න. හොඳට මතක තියාගන්න වතුර කියන්නේ අපිට ඕනම දෙයක්. ඉතින් දැන් මම දවල්ට කාලා පොඩ්ඩක් නිදා ගන්න. මොකද පැය භාගයක් වගේ ටයිම් එක තියලා නිදා ගන්නවා. ඊට පස්සේ නැගිටලා මම ආයෙම මගේ අනිත් ටික ඉවට් කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම තවත් දවසක වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවාට thank you bye.